හායි යාළුවනේ. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා සිලෝන් ඩොංගුව channel එකට. අද මම ගෙනාවේ Battle Through the Heavens ඩොංගුව එකේ season 5 episode 138ට අදාළ නවල් කතාව. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් එකේදී ෂෝයන් වගේම චෙන්ටියන් මේ සටන් කුසලතාවය ලබා ගන්න තමන්ගේම ශක්තියෙන් මේ ලීවිල් අල්ලගත්තා. ඉතින් එතනින් පස්සේ නවල් එකේදී නම් මේ චෙන්ටියන් ෂෝයන් එක සටන් කරන්න හදන්නේ. ඒත් ෂෝයන්ගේ වාසනාවට ෂෝයන් ළඟ ස්කයි ඩීමන් පපට් ඉන්නවා. දැන් චෙන්ටියන් පහර දෙන්න හදනකොටම ඉස්සරහින් මතුණු ස්කයි ඩීමන් පපට් ඒ ප්‍රහාරය වළක්වනවා. චෙන්ටියන් ඉතින් පපට්ව දැක්ක ගමන්ම එයාගේ ප්‍රහාරය නවත්තලා පස්සට යනවා. එහෙමයි කියලා ෂෝයන්ගේ පපට් නෙවෙයි නතර වෙන්නේ. එක දිගටම පපට් චෙන්ටියන්ට පහර පිට පහර දෙනවා. ඒක අවස්ථාවක් කරගත්ත අපේ යන් මේ ලීවිල්ල අරගෙන අනිත් අයගේ අවධානයට යොමු වෙන්න කලින් ගබඩා මුද්දට දාගන්නවා. ඊට පස්සේ යන් එයාගේ ශරීරයෙන් බලවත් තෝරාවන් නිකුත් කරන්න ගන්නවා. ඒ 3000 කෝහාට් ෆ්ලේම් එකේ බලය. ෂෝයන් මෙහෙම කරන්නේ ඇයිද කියනවනම් එයා ගත්ත ලියවිල්ලට අවධානයේ ඉන්න අයව බය කරන්න. ඉතින් මෙතන ඉන්න ගොඩක් අය 1 star ඩූසුන්. දැන් ෂෝයන්ගේ අදහස නම් තව සටන් කුසලතාවයක් කරගන්න එක. එහෙම හිතලා ෂෝයන් එයාගේ පපට් දිහා බලද්දී චෙන්ටියන් පපට්ට අතින් දරුණු තුවාල ලබලා කියලා ෂෝයන් දකිනවා. චෙන්ටියන්ට නම් ෂෝයන් කෙරෙහි මාරම තරහක් මේ වෙලේ එන්නේ. ඉතින් යාළුවනේ එදා පිල්කුල්නේ තරඟය අවසන් වුණයින් පස්සේ චෙන්ටියන් ඊචෙන් එක ෂෝයන්ට පහර දෙන්න පිල්කුලුනට ආවනේ. එතකොට චෙන්ටියන්ගේ බලය නම් 2 star ඩූසුන්. යන්ගේ නම් 9 star ඩූසොන්. ඒත් දැන් ෂෝයන් 1 star ඩූසුන් නිසා චෙන්ටියන්ට නම් ලේසි වෙන්නේ නැහැ. ෂෝයන් මේ වෙලේ කල්පනා කරනවා චෙන්ටියන් ගැඹුරු ශිවන් නිකායේ ප්‍රධානියා. ඔවුන්ට ඒ තරම් බලයක් නොතිබුණත් ඔවුන් පසුපසින් ඉන්න ගැඹුරු ආකාශ නිකාය තරමක් බලවත්. මොකද යාළුවනේ මේ නිකායේ ඉන්නේ ඊචෙන් වගේ අය හින්දා. ඉතින් චෙන්ටියන් අපිට බාධාවක් වෙන නිසා අනාගතයේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා මේක අවස්ථාවක් කරගෙන ෂෝයන් චෙන්ටියන්ව ඉවරයක් කරන්න හදන්නේ. ඉතින් අනිත් පැත්තෙන් තාම ස්කයි ඩීමන් පපට් වගේම චෙන්ටියන් එයාට දරුණු තුවාල තිබුණත් සටන් කරන ගමන් ඉන්නේ. චෙන්ටියන් මේ වෙලේ පසුබැහැල පැනලා යන්න හදනවා. මොකද කියනවනම් ස්කයි ඩීමන් පපටු 3 star ඩූසුන් බලයකින් යුක්ත නිසා මේ සටන දිගටම කරගෙන ගියොත් එයාට මෙතනම ඉවරයක් වෙන්න වෙන්නේ කියලා එයා දන්න නිසා. ඉතින් එළියට ගියාට පස්සේ ෂෝයන් ගැන බලා ගන්නම් කියලා පසුබහින්න හදනකොටම ෂෝයන් කියනවා ඔයා කොහෙද පැනලා යන්න හදන්නේ. ඒත් එක්කම ෂෝයන් එයාගේ මුද්‍රා ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වෙලේ පසුපසට විසිවුණු චෙන්ටියන් ෂෝයන්ට කියනවා ඔයාගේ තරු එකේ බලයෙන්ද මාව විනාශ කරන්න හදන්නේ කියලා hina වෙන්න ගන්නවා. ඒත් ඉතින් මෙහෙම වැඩි වෙලාවක් hina වෙන්න වෙන්නේ නැහැ. මොකද ෂෝයන් අහස වලේන මුද්‍රාවෙන් දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. චෙන්ටියන් මේ ප්‍රහාරයට ඈත තියෙන කණුවක වැදිලා බිම ඇදගෙන වැටෙනවා. ඉතින් අමාරුවෙන් හිටිය චෙන්ටියන් පැනලා යන්න හදද්දී ෂෝයන් ස්කයි බර්නින් සීල් එකෙන් පපුවට එක පහරයි දෙන්නේ. චෙන්ටියන් එතනම ඉවරයක් වෙලා යනවා. ෂෝයන් එයාගේ පපට්ව ගබඩා මුද්දර දාගන්න ගමන් කියනවා ඔබට මේ ඉරණම සුදුසුයි කියලා. ඉතින් මෙතනට පස්සේ ලිටිල් ෆේරි එනවා. එයා රූගඩ නොමගාවල තමයි ෂෝයන් ළඟට ඇවිත් ඉන්නේ. ඉතින් මේ විදිහටම ෂෝයන්ගේ කණ්ඩායම නැවතත් එකට එකතු වෙනවා. යාළුවනේ මේ වෙනකොටත් හෙවන් ඩීමන් පිනිස් ගෝත්‍රය සහ සුළං අකුණු මණ්ඩපය සටන් කුසලතා සහිත ලියවිලි දෙකක් අරගෙන තවත් ලියවිලි දෙකක් අයිස් ගංගා නිම්නය වගේම දැවෙන ගිනි දැල් නිම්නය අරගෙන ඒ වගේම මෙතනට ආපු තවත් කිහිප දෙනෙක් මේ ලියවිලි කිහිපයක් අරගෙන තියෙන්නේ කියලා ටියන් හුව සුන්ෂය කියනවා. ඉතින් තව ඉතිරි වෙලා තියෙන්නේ ලියවිලි 3ක් විතරයි. ඒ ලියවිලි 3 නිසා දැනටම 100කට අධික පිරිසක් විනාශ වෙලා. මේ වෙලේ ෂෝයන් මෙයාගේ කණ්ඩායමේ අයට කියනවා මේ ලියවිලි 10ෙන් ලබා දෙන හැඟීම ටියන් පන්තියේ දූ තාක්ෂණය වගේ නෙමෙයි. එතකොට කට්ටියම පුදුම වෙලා කියනවා මෙතන 10න් එකකවත් ටියන් පන්තියේ සටන් ක්‍රමය නැද්ද? ඉතින් යාළුවනේ කලින් ෂෝයන් එයාගේ ආධ්‍යාත්මික ශක්තිය අනුමාන කරපු ලියවිල්ල ඇත්තටම ටියන් පන්තියේ සටන් ක්‍රමයක් නෙමෙයි. ෂෝයන්ට මේ වෙලේ තමයි මීටර් වෙන්නේ මෙතන ආත්මශාලාවේ නැහැ කියලා. ඔවුන් මොකක් කරන්නද සැලසුම් කරන්න කියලා බලද්දී එතකොට ෂෝයන් දකිනවා පහළ ඉන්න සෝල් හෝල් එකේ අය. සෝල් හෝල් එකේ අයගේ ඉලක්කය ඩූෂන් ඇට සැකිල්ලද? මෙහෙම ෂෝයන් කියනවා. මේ වෙලේ සෝල් හෝල් එකේ අය කරන්න යන වැඩේ හොඳට නිරීක්ෂණය කරද්දී ෂෝයන් දකිනවා ඩූෂන් ඇට සැකිල්ලේ ඇඟිල්ලක් හෙලවෙනවා. එතකොට ෂෝයන් කම්පැනිෙන් කියනවා මේ ඩූෂන් ඇට සැකිල්ල ජීවමානද? මෙහෙම කියලා ෂෝයන් ඉක්මනින් ඩූෂන් ඇට සැකිල්ල තියෙන ගල් ආසනය ළඟට යන්න ගන්නවා. ඉතින් ෂෝයන්ගේ මේ හැසිරීම දැක්ක එයාගේ කණ්ඩායමේ අය ෂෝයන්ව අනුගමනය කරන්න ගන්නවා. ඩොංගුව එකේදී නම් මේ වෙලේ මෙතන ආරක්ෂා කරන පපට්ලා මේගොල්ලොන්ට පහර දෙන්න එන හින්දා සෝල් හෝල් එකේ අය ටික දෙනෙක් මේගොල්ලෝ එක්ක සටනට යනවා. ඉතින් මේ වෙනකොට ශායිසින් ඩූෂන් ඇටසැකිල්ල ළඟටම ගිහිල්ලා. දැන් ශායිසින් ඇටසැකිල්ල අල්ලන්න යනකොටම අවකාශය හදිස්සියෙම හෙල්ලෙන්න ගන්නවා. එතකොට අවකාශයෙන් උල්සහිත අවකාශීය ප්‍රහාර එල්ල වෙනවා. ඒත් එක්කම ශායිසින්ගේ අතත් තුවාල වෙනවා. ඉතින් ශායිසින් අත ගන්න හැදුවා රුධිර බින්දු කිහිපයක් ඇටසැකිල්ල මතට වැටලා තියෙන්නේ. ඉතින් මේ හේතුව නිසාම යටපත් වෙලා තිබ්බ ජීව ශක්තියෙන් කුඩා ප්‍රමාණයක් ඇටසැකිල්ල මත ක්‍රියා කරන්න ගන්නවා.
එතකොට ශායිෂින් ඉක්මනටම කලබල වෙලා මේක නරකයි. ඉක්මනින් ඉවත් වෙන්න. එහෙම ශායිෂින් කිව්ව ගමන්ම එයා පසුපසට වේගයෙන් ගමන් කරනවා. ඒත් පරක්කු වැඩි. ඩූෂන් ඇටසැකිල්ල හෙලවෙන ගමන් තියෙන්නේ. ඉතින් ඇටසැකිල්ල හිස ඔසවනවත් එක්කම සොනික් කකුණු කුණාටුවක් වටේටම විහිදෙනවා. ඒකෙන් ඉතින් ශායිෂින්ට යාන්තමින් බේරෙන්න පුළුවන් වුණත් එයත් එක්ක හිටපු සෝල්ලෝල්ලගේ අනිත් අයට විනාශ වෙලා යන්න තමයි සිද්ධ වුනේ. ඒත් ඉතින් මේ වෙන දේ නොදන්න ටියන් පන්තියේ ඩූ සටන් ක්‍රම කියලා හිතාගෙන ලීවිලි ගන්න යන අයටත් මේ සොනික් කුණාටුව නිසා විනාශ වෙන්න වෙනවා. මේ සොනික් කුණාටුවේ ප්‍රහාරක බලය කොච්චරද කියනවා නම් ඒ අයගෙන් විනාශ වුණ දෙන්නේ ප්‍රභූ ඩූසුන්වරු. ඉතින් මේ අහඹු දෙවන්ත ප්‍රහාරයෙන් බේරුණු ටෙන්ෂන් තරහින් ශායිෂින්ව දැකලා කියනවා ශායිෂින් තමුන් මොනවද කළේ? ඒකට ශායිෂින්ටවත් උත්තර දෙන්න බෑ. මොකද ශායිෂින් හොඳටම මේ වෙලේ බය වෙලා ඉන්නේ. ඉතින් යාළුවනේ මේ ඩූෂන් ජීවත් වෙලා ඉදී ඉතිරි කරපු සිතිවිල්ලක් වෙන්න ඕන කියලා අනුමානයෙන් ශායිෂින් මෙතන ඉන්න කට්ටියට කියනවා. ඉතින් මේ ඩූෂන් නැටසැකිල්ල එකපාරටම හිට ගන්නවා. දැන් නම් මෙතන ඉන්න හැම කෙනෙක්ම හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් මේ වෙලේ ෂෝයනුත් බැරරුම් විදිහට එයාගේ කණ්ඩායමේ අයට කියනවා මේ තත්ත්වය දැනටමත් පාලනය ඉක්මවා ගිහින් තියෙන්නේ. මොකක්කෝ සිදු වුණොත් වහාම මෙතනින් පිට වෙන්න කියලා එයාගේ කණ්ඩායමේ අයට උපදෙස් දෙනවා. මෙතනදී හිටගත්තු ඩූෂන් නැටසැකිල්ලට ඉහළින් කාටවත් ගන්න බැරි වුණු ලියවිලි දෙකකුත් පාවෙන ගමන් තියෙනවා. ඉතින් කලින් ලියවිලි 3යි ඉතිරි වෙලා තිබ්බේ. එතනින් එක ඩූ ස්කිල් එක කවුරු හරි මේ වෙනකොටත් අරගෙන. ඉතින් මේ අනිත් ලියවිලි දෙක ගන්න කවුරුත් එඩිතර වෙන්නේ නැහැ. කට්ටියම ඉතින් කලබල වෙලා ඉන්නේ. මොකද ආධ්‍යාත්මික සලකුණක් පමණක් තියෙන මේ ඩූෂන්ගේ ඇටසැකිලි බලයෙන් කොටසක් දැනටමත් දැකලා තියෙන හින්දා. මේ වෙලේ ශායිෂින්ගේ කපටි මොලේට අදහසක් එනවා. ඉතින් ශායිෂින් කියනවා අපි මේ අවස්ථාවේ හැමෝම අත්වැල් බැඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මෙතනින් ගැලවිලා යන්නත් බැරි තරම්. හරි අපි ඒකට එකඟ වෙන්න. ඒත් ඔබට මේ ඇටසැකිලි අවදි කළේ. ඒ නිසා ඔබ මුලින්ම පහර දෙන්න. මෙහෙම කියලා පැත්තකින් හිටපු ෂෝයන් hina වෙන ගමන් කියනවා. ඉතින් ශායිෂින් කරපු මේ වැඩේට තරහෙන් ඉන්න අනිත් අයත් ඒ කතාවට එකඟ වෙනවා. ශායිෂින්ට නම් දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඒ නිසා ශායිෂින් තීරණය කරනවා මුලින්ම පහර දෙන්න. බැයි ඉතින් කාටවත් මෙතනින් පැනලා යන්න බෑ. අද ඒ පැනලා යන අයව විනාශ කරලා එයාගේ රුධිරය මේ ඇටසැකිල්ල අවශෝෂණය කරගන්නවා. මේ විදිහට තමයි මේ ඩූෂන් ඇටසැකිල්ලේ බලය වැඩි කරගන්නේ. දැන් ශායිෂින් කිව්ව විදිහටම මේ ඇටසැකිල්ලට පහර දෙන්න ගන්නවා. ශායිෂින්ට නම් එක පහරයි දෙන්න පුළුවන් වෙන්නේ. මොකද ඩූෂන් ඇටසැකිල්ල වානේ වලට වඩා ශක්තිමත්. ඒ නිසා ශායිෂින් මේ ගැටුමෙන් ඈතට විසි වෙලා යනවා. යාළුවනේ මේ වෙලේ මෙතන ඉන්න අය මේ විදිහට හිතනවා. මේ ආධ්‍යාත්මික සලකුණක් පමණක් ඉතිරි වෙලා තියෙන ඩූෂන් කෙනෙක් විතරයි. ඒත් ශායිෂින් වගේ තරු පහේ බලවත් ඩූසුන් කෙනෙක්ගේ සම්පූර්ණ ශක්තියෙන්වත් මේ ඇටසැකිල්ලට කිසිවක් වෙන්නේ නැහැ. ඇත්තම ප්‍රභූ ඩූෂන් කෙනෙක් වුණොත් මේ ඇටසැකිල්ල මොනතරම් භයානක වෙන්න පුළුවන්ද කියලා මේ කට්ටිය කල්පනා කරනවා. නවල් එකේ විදිහට නම් දැන් එකපාරටම මේ තැන ආරක්ෂා කරන පපට්ලා ටික ශායිෂින් ඉදිරියට එනවා. එතන නම් ඉන්නේ පපට්ලා 6 දෙනයි. ඉතුරු පපට්ලාව අර සටන් කුසලතා ගද්දි කට්ටිය විසින් විනාශ කරලා. එන්නම් ශායිෂින්ට හොඳටම තරහ ගිහිල්ලා කට්ටියටම කියනවා ඔයාලා මොකද බලාගෙන ඉන්නේ ඉක්මනින් උදව් කරන්න. ඉතින් මෙතන ඉන්න හුවන්ෂුවන් ශායිෂින්ගේ කෑ ගැහිල්ලට ටැන්ක්ෂන්ට බින්ගේට සහ ෂෝයන්ට කියනවා අපි හතර දෙනා එකට පහරදී ඩූෂන් ඇටසැකිල්ල අවසන් කිරීමට ශායිෂින්ට උදව් කරමු. ඉතින් මේ අයගේ බලමට්ටම් ගැන කියනවා නම් ටැන්ෂන් තරු 5 ඩූසුන්, බින්ගේ තරු 4 ඩූසුන් වගේම හුවන්ෂුවන් තරු 5 ඩූසුන්. අපේ ෂෝයන්ගේ බලමට්ටම නම් අපි දන්නවනේ 1 ස්ටාර් ඩූසුන් කියලා. මෙතනදී ෂෝයන් කියනවා හරි අපි හතර දෙනා මේ ඩූෂන් ඇටසැකිල්ල ගැන බලාගමු. අනිත් සියලු දෙනාම මේ පපට්ලා 6 දෙනා ගැන බලා ගන්න බාර දෙනවා. ඉතින් මෙතනදී ෂෝයන් වෙනුවට ලිටිල් ෆේරි යන්න හදනකොට ෂෝයන් එක වළක්වනවා. මේ වෙලේ ඩූෂන් ඇටසැකිල්ල ශායිෂින්ට විශාල ප්‍රහාරයක් එල්ල කරනවත් එක්කම මේ හතර දෙනා ගිහින් ඒ ප්‍රහාරය එන දිශාවේ අවකාශය සිදුරු කරලා ඒ ප්‍රහාරය නවත්වනවා. නූලෙන් බේරුණු ශායිෂින් මේ හතර දෙනාට කියනවා අපි හැමෝම එකට පහර දෙමු. දැන් ඉතින් 5 දෙනාම එකතු වෙලා පහර දෙන්න යනවා. මෙතන නම් සුපිරිම සටනක් යන්නේ. එක් අවස්ථාවකදී ෂෝයන් ආධ්‍යාත්මික යෝධයෙක් නිර්මාණය කරලා මේ ඩූෂන් ඇටසැකිල්ල බිමට ඇදලා දානවා. ඒත් එක්කම මෙතන ඉන්න හැමෝම වගේ තම තමන්ට ආවේනික ප්‍රහාරයන් මේ ඇටසැකිල්ල දිශාවට දියත් කරනවා. ඉතින් මේ වෙලේ අහම්බෙන් ඩූෂන් ඇටසැකිල්ල ඉලෑට ප්‍රදේශයේ දිලිසෙනවා ෂෝයන් දකිනවා. දැන් නම් මෙයාලගේ ප්‍රහාරය සාර්ථක වුණ නිසා ෂෝයන් මෙතන ඉවත් වෙලා එයාගේ කණ්ඩායම ළඟට ගිහින් මෙහෙම කල්පනා කරනවා. මෙතන තියෙන ඇත්තම නිදාණය ඩූෂන් ඇටසැකිල්ලද? මම මේ ඇටසැකිල්ලෙන් අක්ෂර කිහිපයක් දැක්කා. ඒ ටියන් පැන්තියේ ඩූ තාක්ෂණය වෙන්න පුළුවන්ද කියලා හිතනවා. යාළුවනේ ශායිෂින් කලින් ඉඳන්ම දැනගෙන ඉඳලා තියෙනවා ටියන් පන්තියේ ඩූ කුසලතාව මේ ඇටසැකිල්ලේ සැඟවිලා තියෙන්නේ කියලා. ඒකයි ශායිෂින් අර ලියවිලි 10 පස්සේ යන්නේ නැතුව මේ ඇටසැකිල්ල දිහාවට ගියේ.
දැන් කට්ටියම ඉතින් මේක ඉවරයි කියලා හිතුවට එකපාරටම ඩූෂන් ඇටසැකිල්ල අහසට පාවෙන්න ගන්නවා. ඒත් එක්කම ඇටසැකිල්ල වටේට විශාල කුණාටුවක් නිර්මාණය වෙනවා. වගේම මේ ඇටසැකිල්ල ගොරෝසු හඬකින් කියනවා Great Heaven Creation Palm. එහෙමත් නැත්නම් මහා ස්වර්ග මැවීමේ හස්තය. ඉතින් මේ ඩූෂන් ඇටසැකිල්ල ක්‍රියාත්මක කරන්න යන ප්‍රහාරයට කළු කුහරයක් වගේ එකක් නිර්මාණය වෙනවා. ඒකට මෙතන වටේ ඉන්න අයව ඇදිලා යන්න යද්දී ෂෝයන් එයාගේ කණ්ඩායමට ඉක්මනින් පැනලා යන්න කියලාත් කියනවා. මොනවා වුණත් ෂෝයන්ට නම් මෙතන ඉක්මනින් පැන ගන්න බැරි වෙනවා. ෂෝයන් මේ වෙලේ මේ ප්‍රහාරයෙන් බේරෙන්න එයාගේ ප්‍රබලම සටන් ක්‍රම භාවිතා කළත් බැරි වෙන නිසා 3000ක් අකුණු මායා ශරීරයේ භාවිතයෙන් තරමක් ඉදිරියට යනවා. දැන් නම් ඉතින් එන්න එන්නම මේ කළු කුහරයත් විශාල වෙන්න ගන්නවා. කොහොම හරි ඉතින් ෂෝයන් මෙතනින් පැන ගන්න සමත් වෙනවත් එක්කම මේ ප්‍රහාරයට ඇදිලා ගිය අයත් එක්ක මේ විශාල කළු කුහරය පිපිරිලා යනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? මේ ඩූෂන් ඇටසැකිල්ල පාවිච්චි කරපු ටියන් පන්තියේ සටන් කුසලතාව, ඒ කියන්නේ Great Heaven Creation Palm කියන කුසලතාවද මේ කට්ටිය මෙච්චර වෙලා හොයපු ටියන් පන්තියේ ඩූ ටෙක්නික් එක වෙන්නේ? ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ඉතින් අද කොටස මෙතන ඉවර කරනවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්.